පෞගේ කාලය පුරාවටම අපි වංචා දූෂණ සම්බන්ධයෙන් හෙළිදරව් කිරීම රාශියක් සිද්ධ කළා. ඒක මේ රටේ වෙනත්ම මානයකට මේ වංචා දූෂණ ගෙන ගියා. ඒ කියන්නේ මේ වංචා දූෂණ විවිධාකාර ක්‍රම මගින් කරගෙන යනවා. ඒ කරගෙන යන විදි සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කළා. ඒක එක සේවයක් වුණා. අනිත් එක තමයි මේවාට සම්බන්ධ පුද්ගලයන් සමාජය හමුවේ නිරාවරණය වෙලා තවත් කෙනෙක් මේ වංචාවලට අහුවීම වැළැක්වීම තමයි අපේ ප්‍රධානතම කාරණා වුණේ. ඒ වගේම තමයි ඉදිරියේදීත් මේ වගේ වංචා දූෂණ තියෙයි නම් සිවිල් බුද්ධි පෙරමුණ දිවිහිමියෙන් මේ වංචා හෙළිදරව් කිරීම සඳහා සූදානමින් ඉන්නවා. අපි කාටවත් බයත් නැහැ. අපි කාටවත් ණයත් නැහැ. ඉදිරියේදීත් මේ සම්බන්ධයෙන් වංචා දූෂණ හෙළි කරන්න සූදානමින් ඉන්නවා. මීට කලින් අපි හෙළිදරව් කිරීම රාශියක් කරලා තියෙනවා කොළඹ සිදුවෙන මහා දැවැන්ත ඉඩම් මංකොල්ලය සම්බන්ධයෙන්. රජයට අයිති, ඒ වගේම අයිතිකාරයන් මියගිය, ඒ වගේම අයිතිකාරයන් පිටරටවල ඉන්න ඉඩම් තවත් සංවිධානාත්මක කණ්ඩායමක් එකතු වෙලා බලෙන් පවරා ගැනීම, හොරොප්පු හැදීම්, ඒ වගේම තමයි වෙනත් පාර්ශවවලට විකිණීම් නිරන්තරයෙන්ම සිද්ධ වෙනවා. මේකේ ගොදුරු බවට පත් වෙලා ඉන්නවා ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයෝ, ජනප්‍රිය පුද්ගලයෝ, ඒ වගේම හිතන්නවත් බැරි විදිහේ මුදල් එහෙට මෙහෙට ගනුදෙනු වෙලා තියෙනවා. ඒ වගේම තමයි මේකේ අනිත් පාර්ශවයේ වංචාකාර පාර්ශවයේත් මැතිය මැතිවරු හිතා ගන්න බැරි පුද්ගලයන් විවිධ රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් ඉඳලා තියෙනවා. ඉතින් අද දවසේදී හෙළි කරන්න සූදානම් වන්නේ මේ වගේ කුප්‍රකට ගනුදෙනුවක්. එහෙම නැත්නම් කොළඹ නගර මැදයේ පිහිටා තිබෙන ඉඩමක් සම්බන්ධයෙන් මේ ඉඩමට වංචාවක් කරලා තියෙනවා. මේ වංචාව කරන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් අනාවරණයක් තමයි අද දවසේදී සිද්ධ කරන්නේ. මේ ඉඩම අංක 126 වේලුවන පෙදෙස කොළඹ 9 යන දෙමටගොඩ පිහිටි පර්චස් 48ක පමණ ඉඩමක්. මේ ඉඩමේ අයිතිකාරයා විදිහට පෙනී ඉන්නේ මෙන්න මේ කියන හාමුදුරුව වටද්දර මේදානන්ද හිමි. මේ වටද්දර මේදානන්ද හිමි තමයි මේ මෙහෙයුමේ පිටිපස්සේ ඉන්න හැංගිලා ඉන්න මහමොලකරුවන්. එතකොට දැන් අද සංඝ සමාජය දිහා මිනිස්සු විවිධාකාර වපර ඇහිම් බලන්න පුරුදු වෙලා තියෙනවා. ඉතින් මේ වගේ යතිවරයාණන් කෙනෙක් මේ විදිහේ මහා වංචනිකයෙක් බවට පත් වෙන්නේ කොහොමද කියන එක අපි සමාජය හමුවේ ප්‍රශ්න කර යුතු කාරණාවක්. අපි මේ අනාවරණය කරනවා. මෙන්න ඡායාරූපයේ ඉන්නේ වටද්දර මේදානන්ද හිමි. එතකොට මේ ගනුදෙනුව සිද්ධ වෙන්නේ කොහොමද? මේ පර්චස් 48 ඉඩම සම්බන්ධයෙන් විවිධ ගැනුම්කරුවන් ඉදිරිපත් වෙනවා. ඒ වගේම මේකට බ්‍රෝකර්ලා කණ්ඩායමකුත් ලෑස්ති වෙලා ඉන්නවා. කොළඹ හොඳම ඉඩමක් තියෙනවා. තට්ටු නිවාස සංකීර්ණයක් කරගෙන යන්න පුළුවන්. ඒ වගේම මේකේ ඕනි තරම් ඉඩ තියෙනවා. මේකේ ඕනි හොඳ ව්‍යාපාරයක් කරගෙන යන්න පුළුවන් කියලා පොළඹවලා කණ්ඩායමක් අරගෙන යනවා. මේ ගැනුම්කරුවන්ව අරගෙන යනවා ඉඩමට. ඒ ඉඩමට අරන් ගිය අවස්ථාවේදී මේ වටද්දර මේදානන්ද හිමි බොහොම ශාන්ත ස්වරූපයෙන් පෙනී ඉන්නවා. එතන ඔහු පන්සලක් කරගෙන යනවා. මේ අපේ අල්ලපු ඉඩම, අපේ මල්ලිගේ තියෙන ඉඩම. මේක කිසි ප්‍රශ්නයක් නැහැ. පත්තිරු පිරිසුදුයි. මේ හැමදේම පිරිසුදුයි. ඒ වගේම තමයි කොළඹ නගර සභාවෙන් නිකුත් කරපු නොපැවරුම් සහතිකයක් පවා මේකට තියෙනවා. එතකොට නගර සභාවේ ඇතුලේ ඉන්න පුද්ගලයින්ද මේ වංචාවට සම්බන්ධ වෙලා තමයි මේ විදිහේ ડોකියුමන්ට් හදලා තියෙන්නේ. එතකොට ඉදිරියේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඒ සියලු දේවල් අපි යොමු කරනවා. දැන් මේක වෙන්නේ මෙන්න මේ ආකාරයට. හාමුදුරුවෝ ඩමි දෙකක් දානවා. ඒ ඩමි දෙකේම ඉන්නේ එකම පුද්ගලයෙක්, එකම නම තියෙන පුද්ගලයෙක්, එකම හැඳුනුම්පත ඒ පුද්ගලයාට හදලා තියෙනවා. හැබැයි පුද්ගලයෝ දෙන්නෙක්. ඔහුගේ නම විතාන පතිරණගේ රංජන් කුමාර, ජාතික හැඳුනුම්පත් අංකය 680යි 541යි 990යි V කියලා අංක 408 කැස්බෑව පාර බොරලැස් ගමුව තමයි පදිංචිය විදිහට දක්වන්නේ. එතකොට මේ පුද්ගලයා ඉඩමේ අයිතිකාරයා විදිහට පෙන්නනවා මෙන්න මේ වටද්දර මේදානන්ද හිමි. ඊට පස්සේ ගැනුම්කරුවන්ට කියනවා මේ අපේ අයියා ඉන්නේ දැන් ඉඩම ගන්න ලෑස්ති කියලා. ඉඩමේ මිල විදිහට කියනවා කෝටි 8ත් කෝටි 20ත් අතර ප්‍රමාණයක් මේ ඉඩමේ මිල විදිහට කියනවා. ඊට පස්සේ මේ ඉඩම මිලදී ගන්න යනවා මල්කා හෝම්ස් අධිපති ලාල් කුමාර මහතා. එතුමා අද මගෙත් එක්ක මාධ්‍ය හමුවට සහභාගී වෙලා ඉන්නවා. ඊට පස්සේ ගිහිල්ලා සාමාන්‍ය විදිහට නිවැරදි ආකාරයට ඒ ඔප්පු ලියලා ඒ වගේම රජයට ගෙවන්න ඕනි බදු මං හිතන්නේ ලක්ෂ 16කට වැඩි ප්‍රමාණයක් බදු ගෙවලා තියෙනවා. ඒ බදු ගෙවලා ඔක්කොම කළා දැන් ඉඩම පවරා ගන්නවා. අදාළ මුදලත් ලබා දෙනවා මේ පුද්ගලයන් හට. මෙන්න අයිතිකරුට මේ මුදල් ලබා දෙන ආකාරය. මේන් තියෙනවා මුදල් ලබා දෙන ආකාරයේ ඡායාරූප පවා තියෙනවා. ලක්ෂ 400ක මුදලක් ලබා දෙනවා. ගිහිල්ලා දැන් ගනුදෙනුව සාර්ථකව කෙරෙනවා. කෙරිලා ඉවරලා දවස් කීපයකට පස්සේ මේ මල්ෂා හෝම්ස් අධිපතිතුමා යනවා ඉඩමට. ඉඩමට යනකොට ඉඩම ඉබ්බා දාලා තියෙනවා.
ඉබ්බ දාලා තියෙනකොට ගිහිල්ලා පන්සලෙන් අහනකොට හාමුදුරුවනේ ඇයි මේ ඉබ්බ දෙන්නේ කියලා. හාමුදුරුවෝ කියනවා ඇයි මේක මේ මෙතන ප්‍රශ්නයක් තියෙනවා මහත්තයා මේ අයිතිකාරය ඇවිල්ලා ඉන්නවා. ඕගොල්ලෝද මේ ඉඩම ගත්තේ කියලා මුකුත් දන්නේ නැති ස්වරූපයෙන් කටයුතු කරනවා. මේ මීට කලින් සතියකට විතර කලින් මේ ඉඩම විකුණලා තමන්ගේ අයියාව පෙන්නලා ඇවිල්ලා මේ අසංකල් ඔක්කොම කළාට පස්සේ හාමුදුරුවෝ එකපාරට කඩුසෙක් වෙලා වේශේ මාරු වෙලා දැන් ඔහු තව කෙනෙක් ඉදිරිපත් කරනවා ඒත් ජමියක් ඔහුගේ නමත් විතාන පතරණගේ රංජන් කුමාර. දැන් ඊට පස්සේ මේක බරපතල ප්‍රශ්නයක් වෙනවා කොහොමද එකම ඉඩමට අයිතිකරුවන් දෙන්නෙක් ඉන්නේ කියලා. ඊට පස්සේ පොලිසිය යනවා. පොලිසිය ගියපු ගමන් මේක ඉඩම් ප්‍රශ්නයක් ඉඩම් ආරවුලක් කියනවා සිවිල් නඩුවකට යන්න කියලා කියනවා. ඊට පස්සේ මේ ඉඩමේ ප්ලෑන් එක ඇඳලා තියෙනවා මෙන්න මේ ප්ලෑන් එක සංජීව ධනංජය කියලා රෙජිස්ටර්ඩ් ලයිසන්ස් සර්වේ කෙනෙක්. ඔහුත් මේ වංචාවට හවුල් වෙලා තියෙනවා අංක 47 වෙල්යාය පාර නාවින්න මහරගම ඔහුගේ දුරකථන අංකයත් මේ ප්ලෑන් එකේ සටහන් වෙලා තියෙනවා. ඔහුත් මේ සාමූහික වංචාවට සම්බන්ධ වෙච්ච පුද්ගලයෙක්. ඒ වගේම තමයි මේ විකුණුම් කරේ මේ ඔප්පුව පරණ ඔප්පුව මේ පොඩ්ඩක් පරණ කරලා මඩ ගාලා එහෙම හදලා තියෙනවා. මේක ඉදිරියේදී අපි රජයේ රස පරීක්ෂකයට යවනවා මේ ඔප්පුව කොච්චර පරණද කියලා බලන්න. මෙන්න මේ විදිහේ ඔප්පුවක් හදලා ඔප්පුවකුත් ලියලා සාක්ෂිකාරයෝ දාලා මේ හදපු ඔප්පුව තමයි මේ තියෙන්නේ. එතකොට මෙයින් අපිට කියන්න තියෙන දේ තමයි අංක 126 වේලුවන පෙදෙස කොළඹ 9 කිය දෙමටගොඩ ප්‍රදේශයේ ඉඩමක් විකුණන්න කවුරු හරි කතා කරලා තියෙනම් ඒ සම්බන්ධයෙන් විශේෂයෙන් සැලකිලිමත් වන්න. මේක ව්‍යාජ ඔප්පු සහිත මේ ඉඩම මේ වෙනකොට අපි දන්න විදිහට 4 දෙනෙක්ට විකුණලා තියෙනවා. එතකොට කෝටි 4 5 කෝටි 8 ඒ වගේ මුදල් ඒ පුද්ගලයන්ගෙන් අරගෙන තියෙනවා. ඉතින් මේක බරපතල ප්‍රශ්නයක් මේ කොළඹ ඉඩම් වංචාව සම්බන්ධයෙන්. එතකොට මේ වංචාවේ මහමොලකරු ඉන්නේ මේ හාමුදුරුවෝ. දැන් හාමුදුරුවෝ මුකුත් දන්නේ නැති ගානට ඉන්නවා. මේ ඉඩම ගත්තේ පුද්ගලයාගේ සමීප ඡායාරූපයක් තියෙනවා. එතකොට මේ ලාල් මහතා මේ ඉඩම ලබාගත්තේ මහතා දැන් මේ අයිතිකාරයව හොයනවා. ඔහු මේ වන විට ප්‍රදේශයෙන් අතුරුදහන් වෙලා ඉන්නවා. මේ පුද්ගලයා සොයා දෙන කෙනෙක්ට ලක්ෂ 10ක පමණ ත්‍යාගයක් ලබා දෙනවා කියලා මගේ මේ දකුණු අත පැත්තේ ඉන්න ලාල් මහතා ප්‍රකාශ කරනවා. ඒ වගේ මේ පිළිබඳ තොරතුරක් තියෙනම් සිවිල් බුද්ධි පෙරමුණට දැනුම් දෙන්න 0.716යි 2.3.8.3 අංකයට කතා කරලා මේ සම්බන්ධයෙන් තොරතුරක් ලබා දෙන්න. තොරතුරක් ලබා දෙන කෙනෙක්ට ලක්ෂ 10ක ත්‍යාගයක් ලබා දෙනවා කියලා කියනවා. ඒ වගේම තමයි ඉදිරියේදී මේ වගේ ඉඩමක් මිලදී ගන්න යනවා නම් ඉතාමත්ම හොඳින් හොයලා බලන්න. පත්තිරු පවා නිවැරදි ආකාරයට තියලා ඔප්පු නිවැරදි ආකාරයට තියලා ඉතාමත්ම සූක්ෂම අන්දමින් තමයි මේගොල්ලෝ මේ ගේම් එක ප්ලෑන් කරලා තියෙන්නේ. ඉදිරියේදී අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යනවා. හොර ඔප්පු හැදීම කියන්නේ බරපතල වරදක්. ඉතින් උසාවිය ඇතුලේ තියලා තමයි නඩුව අහන්න පටන් ගන්න. මේ වරදට බොහෝ දෙනෙක් යොමු වෙනවා. මේක සම්බන්ධව නීතිඥවරුන් පවා මේ වැරද දැන කරලා තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. කොළඹ මහනගර සභාවේ මේකේ අස්සම් කරලා තියෙන්නේ CD ලියනාරච්චි කියන පුද්ගලයා ඇකවුන්ටන්ට් විදිහට ඉන්න පුද්ගලයා. එතකොට මේ පුද්ගලයා පැහැදිලිවම අල්ලස් ලබාගෙන තමයි මේක කරලා තියෙන්නේ කියලා අපිට මේ වන විට සැක ඇති වෙලා තියෙනවා. ඉතින් මේක බොහෝ දෙනෙක් එකතු වෙලා කරපු අති දැවැන්ත වංචාවක්. කොළඹ ඉඩම් වංචාවේ සුලමුල තමයි මම මේ හෙළිදරව් කළේ. ඉදිරියේදී තවත් මේ වගේ ඉඩම් කීපයක් සම්බන්ධයෙන් මේ වගේ වංචා කළා නිවැරදි අයිතිකාරීන්ට අයිතිකාරයෝ රටින්ති සමහරු ඉඩම මිලදීගෙන ගෙවල් හදලත් ඉවරයි. ඒ විදිහේ දැනුත් කිහිපයක් පිළිබඳ අපිට ආරංචි ලැබිලා තියෙනවා මේ කොළඹ අවට කරගෙන යන මේ ජාවාරම සම්බන්ධයෙන්. ඉදිරියේදී තවත් කිහිප දෙනෙක් ඉන්නවා හෙළිදරව් කරන්න. ඔවුනුත් හෙළිදරව් කරනවා කියන එක කියන්න කැමැති. ඒ වගේම මේ ඉඩම් වංචා සම්බන්ධයෙන් අපි දිගින් දිගටම පෙනී සිටිනවා. මේ මොනවා හරි අගතියක් වෙලා තියෙනවා. ඒ වෙනුවෙන් අපි නිවැරදි නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ඔබ යොමු කරනවා. ඔබ වෙනුවෙන් මේ දේවල් කතා කරනවා කියන එකත් මේ මොහොතේ අපි ප්‍රකාශ කර සිටිනවා. හරියට අර හැකර්වලු ගහනවා වගේ තමයි. නෑ එතන මේ හැකර්ලා කියලා කෙනෙක් ඉඳලා නෑනේ. අර දෙවෙනියට ඔය කියන්නේ මේ පහුගිය දවස්වල වෙච්ච සිද්ධියනේ. ඉතින් ඒකෙත් ඇවිල්ලා ඔව් මේකත් මේක හැකරුන්ට වඩා මේක මේ ඊටම සූක්ෂම ලොකු කණ්ඩායමක් එකතු වෙලා කොටින්ම කියනවා නම් දෙමටගොඩ පොලිසියට ගියාට පස්සේ පොලිස් ස්ථානාධිපතිවරයා ගන්න මේ හොර ඉඩමේ අයිතිකාරියන්ගේ කියන්නේ හාමුදුරන්ගේ පැත්ත. ස්ථානාධිපතිවරයාටත් කුට්ටියක් දීලාද කියලා සැකයි අපිට.